අදත් අපි කාලීන සාකච්ඡාවකට අවස්ථාව උදා කරගන්නවා. සමාජ සම්මුතියක්. එහෙම නැත්නම් මේ ආගමික ඉගැන්වීම් සහ ආගමික කියවීම් මත සහ සමහර විද්‍යාත්මක කියවීම් වැරදි විදිහට අල්ලා ගැනීම මත මිනිසුන්ගේ විශ්වාසයක් සහ ආකල්පයක් තියෙනවා. සත්වයින් පරිණාමය වීමෙන් ක්‍රමානුකූලව මානසික දියුණුවකට පත් වෙනවා කියන එක පිළිබඳව. ඉතින් මේ මානසික දියුණුවකට පත්වීම සම්මුති ලෝකයේ තුල පිළිගන්න සහ බාර ගන්න පුළුවන්. හැබැයි ඒ පරිණාමය වීම කියන එක මානසික වශයෙන් සිදුවන පරිණාමයක් නම් ඒකත් බාර ගන්න පුළුවන්. හැබැයි මේ භෞතික ශරීරමය වශයෙන් සිදුවෙන පරිණාමීය වෙනස්කමක් අපේ අතීත අධ්‍යාපනික පොත්පත්වල පවා තිබුණා. අර කුඩා සතෙක් ක්‍රමානුකූලව වෙනස් වෙමින් ඇවිල්ලා වල්ගි තිබිච්ච සතා වල්ගේ නැති වෙලා මේ විදිහට වුණා කියන අර්ථයක්. එතකොට ළමා මනසේ සිට ක්‍රියාත්මක වෙන්නේ මේ සත්වයා නිරන්තරයෙන්ම පරිණාමයට පත්වෙමින් පවතිනවා කියන එක. මම ඒ අදහස බැහැර කරන්න යනව නෙවෙයි. හැබැයි මේ පරිණාමය වීම හා සම්බන්ධව අතීතයේ දත්ත තිබුණා කෝ වර්තමානයේ දත්ත කියලා ප්‍රශ්න කරන්න වෙනවා. හැබැයි මම මේ කියන්නේ අර විද්‍යාත්මක තියෙන යථාවාදී පරිණාමය සම්බන්ධව නෙවෙයි. එහෙම නැතුව අපි කියනෝනේ මේ භෞතික ශරීරමය වශයෙන් සිදුවන පරිණාමයක් ක්‍රමානුකූලව ඇවිල්ලා. එකම සත්වයා නෙවෙයි සත්ව කුලක වශයෙන් සත්ව පරම්පරාව වශයෙන් සිදුවන පරිණාමයක් ගැන තමයි ගොඩක් වෙලාවට කියවෙන්නේ. එතකොට අවුරුදු දසදහස් ගණනක් ලක්ෂ ගණනක් කතාවක් කියන්නට පුළුවන්. ඉතින් ඔක්කොටම කලින් අපි මේ ආගම හා සම්බන්ධව තියෙන සබැඳි කාරණා ටිකෙන් නිදහස් වෙන්න ඕනනේ. ඒ නිදහස් වෙන්න ඕනකම තියෙන්නේ ඔබ වල්වැදී සිටියනම් ඔබ එක් මගක් නැතුව හිතුමතේ වැඩ කළා නම් ඔබට හිතෙන විදිහේ ආකල්ප සංකල්ප මත හැසිරුණා නම් ක්‍රියා කළා නම් ඒ අතරතුර ඔබට යම්කිසි මානසික ව්‍යාධියක් පැමුණුණා නම් අපි කියනවා මානසික තෘප්තිමත් භාවයෙන් අඩු බවක්. ඇත්තටම මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඔබට ආවනම් අන්නේ ප්‍රශ්නේ ආව වෙලාවේ ඉඳලා තමයි ඔබ ආගම හා සම්බන්ධ වෙන්නේ. ආගමික වශයෙන් උගන්වන කියා දෙන දේශන වශයෙන් තියෙන තැන්වලදී ඔබ සවන් දීමෙන් ඉඳගෙන ඔබ ඒ සවන් දීමත් එක්ක සම්බැඳී කාරණාවන් එක්ක තර්ක විතර්ක ගොඩනගනවා. තර්ක ගොඩනගන්න නැතුවම බාර ගන්නවා. ඔව් ඇත්තනේ ඒක නම් පිළිගන්න පුළුවන්. ඒක එහෙමනේ කියලා. දැන් මමත් මගේ මුල් අවධිය තුල මගේ ජීවිතේ මුල් අවධිය තුල ඔය තැනම හිටියා. ආගමික වශයෙන් කතාවක් අහන්න ලැබුණට පස්සේ එහෙම නැත්නම් යම්කිසි ධර්මකාරණාවක් විවරණය කළාට පස්සේ ඒ විවරණය කරන ධර්මකාරණාව පදනම් කරගෙන ඒ දේශකයා හෝ ඒ දේශකයන්න් වහන්සේ කියලා කියමු ඒ දෙන අර්ථයම ඒ අර්ථයෙන්ම බාර ගැනීමට අපි පුරුදු වෙලා හිටියා. එතකොට තියෙන වැරදි දේ තමයි අපිට අපේ මානසිකත්වය එක් තැනකට ගොනු වෙලා කියන දේ අහගෙන ඉන්න අධ්‍යාපනය කරන පැත්තක්. අපි ඉංග්‍රීසි භාෂාවෙන් ස්ටඩීස් කියන පැත්ත අධ්‍යාපනය කරනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් ඉගෙනගත්තු දෙයක් එයාගෙන් අහලා මමත් ඉගෙන ගන්නවා. හැබැයි අපි පරිශ්‍රණයක් කරන්න යන්නේ නැහැ. ඒක කොහොමද වුනේ? ඒක කොහොමද වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඒ වගේ අපි පරිශ්‍රණයක් කරන්න යන්නේ නැහැ. පරිශ්‍රණයක් යම් කෙනෙක් කරන්න ගියොත් ඒ පරිශ්‍රණය කරන්න යන කෙනා යන්නෙත් ආපහු ආගමික මතයක් හිස් මුදුන්හි තියාගෙන. ඒක නිසා තමයි ඔය ඇස්ට්‍රොලොජි බොඩි
එහෙම නැත්නම් මේ ශරීර කූඩුවට අතිරේකව තියෙන මානසිකමය ශරීරය කියලා. ඒක මම අර්ථකථනය කරගෙන තියෙන විදිහ මම ඒ කිව්වේ. වෙනත් කෙනෙකුට වෙනත් අර්ථකථනයක් සිද්ධ කරගන්නට පුළුවන්. ඒ ගැන මට වාද විවාද නැහැ. ඉතින් මේ ශරීර කූඩුවට අමතරව තවත් ශරීරයක් මේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක මේ ශරීරයෙන් විටක ඈත් වෙනවා, විටක සම්බන්ධ වෙනවා. මේ දෙකත් එක කරන ගනුදෙනුවක් මෙතන තියෙනවා කියන එක. අපි ඒකත් ප්‍රතික්ෂේප නොකරම තියාගනිමුකෝ. එහෙම තියාගත්තට පස්සෙත් අපි දැන් මේ ගමන යනකොට කොහොමද අපි මානසික දියුණුවක්, මානසික සංවර්ධනයක් කියන අදහසට යම් සාධාරණයක් කරන්නේ කොහොමද කියලා බලමු. ඇත්තටම මේ මට නැගිච්ච ප්‍රශ්නයක්, මට මේ එක්තරා මහත්මයෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් මේක. ඉතින් ඒ ආධ්‍යාත්මික සංවර්ධනය කියන කොටත් එතන බලන්නකෝ ආත්මික සංවර්ධනය. ආත්මික කියලා කියනකොට මේ සදාකල් පවතින. එහෙම නැත්නම් ස්ථීරව වසඟේ පැවතිය හැකි. මේවට ඕනම කෙනෙකුට වෙන අර්ථකථන දෙන්නට පුළුවන්. මේ මම දෙන අර්ථකථනය කියලා නැවතත් මතක් කරනවා. වසඟේ පවත්වාගත හැකි යම් ආත්මීය දෙයක්. එහෙම නැත්නම් අපි කියනවා සිත වගේ දෙයක්. ඉතින් ඒ හැම දෙයකදීම බලමු මේ මානසිකත්වය කොහොමද සංවර්ධනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. මම ඒක පුංචි පියවරකින් විතරක් ඉස්සරහට අරගෙන යන්නම්. මේකේ ඊට වඩා පියවරවල් තියෙන්න පුළුවන්. ඊට වඩා පියවරවල් මතුවෙන්නත් පුළුවන් එක් එක්කෙනා ප්‍රශ්න අහන විදිහ අනුව. සමහරු මගෙන් ප්‍රශ්න අහනකොට අහන්නේ මහා වැල්වටාරමක් කියාගෙන ගිහිල්ලා. එතකොට මං සමහර වෙලාවට විශ්මයටපත් වෙනවා මං කොහොමද මේකට කොතනින්ද උත්තර දෙන්න පටන් ගන්න කියලා. මහ ලොකු පටලැවිලි ගොඩක් එතන තියෙනවා. ඉතින් මේ පටලැවිලි ටික නිදහස් කරන්න නම් ඒ එන ප්‍රශ්නවලට ක්‍රමානුකූල සාධාරණ පිළිතුරක් ලබා දීමට අවශ්‍යයි. ඉතින් ඒ පිළිතුර ලබා දීමේදී තමයි මම මේ සිත ගැන, සිතේ ආධ්‍යාත්මික දියුණුව ගැන තියෙන යම් පුංචි විස්තරයක් කරන්න සූදානම් වෙන්නේ. දැනට මම මේ කරන විවරණය වෙනත් අදහස් වලට ගලපා ගැනීමෙන් තොරව බොහොම මැදහත්ව විමසන්නකෝ. එතකොට යම් අර්ථයක් ගන්න පුළුවන්. අන්න ඊට පස්සේ ප්‍රශ්න පැන නැගුණොත් එහෙම මා වෙත යොමු කරන්න. මං ඊට මට තේරෙන ආකාරයෙන්, ඔබේ ප්‍රශ්නය මට වැටහෙන ආකාරයෙන් යම් පිළිතුරක් සම්පාදනය කරන්නම්. බලන්න, දරුවෙක් කියන තැනදී ඉපදුණු අලුත්ම ජන්මයක් ලැබපු නවජන්මියෙක්. අන්න ඒ දරුවා මානසිකත්වයේ ශූන්‍යයි. එයාගේ තියෙන්නේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙන ආහාර සම්පාදනය කර ගැනීම, වාතය සම්පාදනය කර ගැනීම, සමශීතෝෂ්ණ පරිසරය සම්පාදනය කර ගැනීම, ඒ සඳහා වූ වැඩපිළිවෙලක් සම්පාදනය වුණාට පසුව සාමාන්‍යයි. අන්න ඒ තත්ත්වයන් අස්වාභාවික වුණොත්, එහෙම නැත්නම් ඒ යාට නවජන්මියාට දරා ගැනීමට නොහැකි වුණොත් හැඬීම හැර වෙන කරන්න දෙයක් එයාට නැහැ. එයා භාෂාව දන්නේ නැහැ, වචන දන්නේ නැහැ, අකුරු දන්නේ නැහැ. එයා කිසිවක් දන්නේ නැහැ. අපි එතනට අර්ථයක් දෙමු ශූන්‍ය තැනක්. නැත්නම් සීරෝ ස්ථානය, බිඳුවේ තියෙන තැන කියලා. අන්නේ බිඳුවේ තියෙන තැන ක්‍රමානුකූලව මව විසින්, මව මිය ගියපු කෙනෙක් ගැන නෙවෙයි කියන්නේ, මව ඉන්න කෙනෙක් ගැන. මිය ගියපු කෙනෙක් නම් පියා විසින් හෝ අත්තම්මා වැනි කවුරු හරි විසින් තමන්ගේ පියවරකින් කිරි හෝ නැත්නම් වෙනත් ආකාරයකින් සම්පාදනය කරගත් කිරි දරුවාට පෙවීමට කටයුතු කරනවා. මව නම් මව තමාගේ ඇකේ තියාගෙන දරුවාව පෝෂණීය කිරෙන් පෝෂණය කරනවා. බාහිර පරිසරය තුලින් ශ්වසනය සිද්ධ කර ගන්නවා. සමශීතෝෂ්ණ පරිසරය තුල ඒ දරුවා නිහඬ, එහෙම නැත්නම් සංවේදීත්වය සාමාන්‍ය මධ්‍ය මට්ටමක තියෙන ආකාරයෙන් හැසිරෙනවා. එයා ක්‍රමානුකූලව අම්මා මූණට එබිකම් කර කර එක එක වචන කිය තොඳොල් වෙලා ක්‍රමානුකූලව අම්මා කියන වචනේ පුරුදු කරනවා. යම්කිසි කාල සීමාවක් ගියාට පස්සේ එයාගේ දිව ගාන්ට හුරු වුණාට පස්සේ මම්මා කියලා අන්තිමට අම්මා කියන තැනට
ඉක්මනටම එනවා. අන්න එයා අර 0 ස්ථානේ නැත්තම් බිඳුවේ හිටපු තැනින් යම් පියවරක් ඉදිරියට ආවා. දැන් එයාට අම්මා කියන්න පුළුවන්. අම්මා කියන දෙයට හරි අර්ථයක් නැහැ. හැබැයි අම්මා කියන්න පුළුවන්. තව ටික කාලයක් යනකොට තාතා කියන එකත් ටිකක් දුරට තාත්තා කියලා කියා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අයියා අක්කා ওই විදිහට නැන්දා ආචා ආටි සීයා ওই විදිහට එක එක වචන පුරුදු වෙනවා. දැන් එයා අර හිටපු බිඳුව නැත්තම් ආරම්භක ස්ථානයේ සිට පියවරක් ඉදිරියට පියවර ගණනාවක් ඉදිරියට පැමිණිලා. අන්න වෙලා තියෙනව පරිණාමයක්. ඒක බාර ගන්න පුළුවන් පිළිගන්න පුළුවන්. ඒ පරිණාමය සිද්ධ වුණු දරුවා සංවර්ධනය වෙලා තියෙන්නේ තමන්ගේ ජීවන පැවැත්ම වෙනුවෙන් යම් දෙයක් තේරුම් ගැනීම සඳහා. කාලයක් ගියාට පස්සේ දරුවාට අධ්‍යාපනය ලබා දෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ පාසල් අධ්‍යාපනය, පෙර පාසල් අධ්‍යාපනය සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මේ අධ්‍යාපන තත්වයන් වලට පත්වීමේ අවස්ථාව එනවා. එයා එතකොට භාෂා ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. විෂය මාලාවන් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ ඉගෙන ගන්න හැම දෙයක්ම තවත් කෙනෙක් තවත් තැනකින් ඉගෙනගෙන එතනින් නොකහා ගත්ත දේ මෙයාට දීලා. එතකොට අපි ඒකට තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. එක තැනකින් ඉගෙනගෙන තව තැනකට දෙනකොට අන්න ඒ දෙන දේ ගන්න එකට කියනවා අධ්‍යාපනය කරනවා කියලා. අධ්‍යාපනය ලබනවායි කියලා. එතකොට ප්‍රාථමික අධ්‍යාපනය, මධ්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මේ හැම එකක්ම ඔවුන් විසින් පර්යේෂණාත්මකව සොයන දෙයක් නෙවෙයි, තව කෙනෙක් විසින් සොයාගත් සහ නිර්මාණය කරන ලද යම්කිසි දෙයක්. අන්න ඒක ඒ ආකාරයෙන්ම හෝ ඊට අඩු වැඩි වශයෙන් ග්‍රහණය කරගැනීමේ අවස්ථාවකට පත්වීම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අන්නේ අධ්‍යාපනයකට පත් වුණාට පස්සේ මෙතෙක් වතුර 30ක් ආවට පස්සේ ඒ 30ට වතුර ඉල්ලන්න බැරිව හිටපු දරුවා අම්මේ ජෝ අම්මේ දෝ අම්මේ වතුර කියන තැනට එනකන් එන්න පුළුවන් වුණා. එයා ඊටත් එහාට ගියාට පස්සේ වතුර ටිකක් බොන්න ඕන. ඊට පස්සේ එයා වෙනත් භාෂාවකින් උනත් කියන්න පුළුවන් මට වතුර බොන්න ඕන කියලා. ඒ කියන්නේ තම අවශ්‍යතාවයන්ගේ දැනීම අනුව ඉල්ලීමක් කරන්න, ආරාධනාවක් කරන්න, යොමුවක් කරන්න සඳහා එයාට හැකියාව ලැබෙනවා. එහෙනම් මේ අධ්‍යාපනය කියන එක සැකසීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම පුජ්‍යලයාගේ නැත්තම් සත්වයාගේ පැවැත්ම නඩත්තු කිරීම සඳහා. ස්වකීය පැවැත්ම නඩත්තු කිරීම සඳහා. නැවත ඒ දේම ආපහු තව කෙනෙකුට සම්පාදනය කර දීම සඳහා. එතකොට ඔය පාසල් අධ්‍යාපනය, විෂය මූලික අධ්‍යාපනය, ඒ වගේම භාෂා අධ්‍යාපනය කියන මේ හැම කටයුත්තකදීම සිද්ධ වෙන්නේ අපිට පේනවා ගුරුවරයෙක් කියලා. උගන්වනවා, දැන් ඉංග්‍රීසි විෂය උගන්වනවා, සිංහල විෂය උගන්වනවා, සාහිත්‍ය විෂය උගන්වනවා, විද්‍යාව, සෞඛ්‍ය මේ හැම දෙයක්ම උගන්වනවා. එතකොට මේ උගන්වනවා කියන ගුරුවරු, ඒ කොටස ගුරුවරු නෙවෙයි කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ කියන ගුරුවරු තමන් විසින් පරිශ්‍රණය කරපු දේවල් උගන්වනවා නෙවෙයි, පොතක පතක තියෙන වෙනත් කෙනෙක් හෝ සමූහයක් විසින් කරන ලද පරිශ්‍රණයක් ප්‍රතිඵලයක් වශයෙන් අරගෙන අන්න ඒක කියලා දෙනවා. අන්න ඒ කියලා දීම තව කෙනෙක් ග්‍රහණය කරගත්තට පස්සේ සමහර විට ඒක යට වැදගත් වෙනවා, සමහර විට ඒක යට වැදගත් වෙන්නේ නැහැ. ඒ පරිණාමය සිද්ධ වෙලා තියෙන විදිහ අනුව පුජ්‍යලයාගේ සංවර්ධනය, දියුණුව, පිරිහීම, නැගී සිටීම මේ යමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔබ මේ සියලුම මාවත් අපි හිතමු ඉහළින්ම ජයග්‍රහණය කළා ඔබ කෝටිපතියෙක් වෙන්න පුළුවන් මට්ටමේ තැනකට ඔබ ඇවිල්ලා ඉන්නවා කියලා. ඊ ආවත් ඔබ සම්පූර්ණ නෑ වගේ ඔබට දැනෙනවා නම් මට තව දෙයක් තියෙනවා සම්පූර්ණ කරගන්න, මට තව මොන හරි අඩුපාඩුවක් තියෙනවා වගේ දැනෙනවා. එහෙම එකක් වෙනවා නම් ගොඩක් වෙලාවට පිරිසකට තියෙන දේ තමයි
මිල මුදල් සම්පාදනය කර ගැනීමට රැකියාවක් ලබා ගන්නා තුරු ඒ රැකියාව පිළිබඳව සිහිනය, ආශාව, උවමනාව ඒ හැමදේම තියෙනවා. ඒවා බොහොම ඉහළින්ම තියෙනවා. හැබැයි ඒක ළඟා කරගත්තට පස්සේ ඒ පිළිබඳව තියෙන ආශාව, කැමැත්ත, උවමනාවට මොකද වෙන්නේ? ඒක නැවත අර බිඳුවට එනවා. වාහනයක් වේගෙන් ගමන් කරනකොට ඒකේ තියෙන වේග සීමාව ඉහළට මීටරයෙන් ගමන් කළා වගේ ආපහු නැවතුවට පස්සේ මීටරේ තිබිච්ච තැනට ආවා වගේ අර යමක් බලාපොරොත්තු වෙන අපේක්ෂාවෙන් ඉඳලා ඒ බලය බලාපොරොත්තු අපේක්ෂාව සම්පූර්ණ වූ සැනින්ම අර වේගය නැවත සීමාව බිඳුවටපත් වෙනවා. ඊට පස්සේ නව ඉලක්කයක්, නව වේගයක් සහිතව ආරම්භ වෙනවා. සත්වයාට හැමදාම සිද්ධ වෙන්නේ මේක. කෝටි ගානක දේපලක් තිබුණත් ඒ කෝටි ගානම පරිහරණය කරත් එයාට විඳින්න තියෙන සැපෙයි කියලා මේ ලෝකේ තියෙනවා නම් ඒ සියල්ලම වින්දත් ඒත් එයාට යම්කිසි අසහනකාරී අවස්ථාවක් එනවා. දුක් මුසු වෙන අවස්ථාවක් එනවා. පීඩාවකටපත් වෙන අවස්ථාවක් එනවා. අන්නේ එන අවස්ථාවදී නැවතත් එයා අර විභාගයක් තියෙනකොට, බත් කෑමි වුමනාවක් තියෙනකොට, ශාරීරික අවශ්‍යතාවයක් තියෙනකොට යම් අවශ්‍යතාවයක වේගයක් හටගත්තද ඒ වේගයේ නැවත හට ගන්නවා බිඳුවට එනවා. නැවත හට ගන්නවා බිඳුවට එනවා. අලුත් එකක් හට ගන්නවා බිඳුවට එනවා. මෙන්න මේ ක්‍රමය යාව ජීව වෙමින් පවතිනවා. කවදද මේකේ මේ අපරිමිත ආශාවන් නිමා වෙන දවස? අන්න එහෙම නිමා වෙන දවසක් කියන්න බෑ. දවසක යාට කනස්සලු ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. දුක්මුසු ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. සමහර විට යා සතුටින් ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්. නමුත් අන්තිමට ඇතුළාන්තයේ පවතින දුකක් මුහු වෙලා තියෙන්නට පුළුවන්. බලන්න අර පරිණාමය කියන වචනයට සාධාරණයක් එතන සිද්ධ වෙලා තියෙනවා. හිටපු තැනින් වෙනත් තැනකට වෙනස් වෙලා, වෙනස් විදිහකට, වෙනස් සිතුම් පැවතුම් වලට වෙනස් වෙලා. හැබැයි ඒ වෙනස් වීම, ඒ වෙනස් කිරීම මුල් තිබිච්ච තැනට වඩා හොඳ වුණාට නිමාවක් නැහැ, කෙලවරක් නැහැ, අගක් නැහැ. අන්න ඒ නිමාවක්, කෙලවරක්, අගක් නැති කාරණාවෙදි තේරුම් ගන්න තියෙන දේ තමයි ඔබ තවමත් කරන්නේ ජීවත් වෙන එක මිස අන්‍යමක් නොවේ. ඔබට හිතේවි මම සමාජ මෙහෙවරක් කරනවා, සමාජයේ බොහෝ පිරිසකට දැනුම බෙදා දෙනවා, සමාජයේ උන්නතිය වෙනුවෙන් වැඩ කටයුතු කරනවා, මං ශ්‍රම දාන පවත්වනවා, මිනිස්සුන්ගේ දුකට පිහිට වෙනවා. මේ විදිහට එක ආකාරයේ ක්‍රියාකාරකම් ඔබ කරනවා වගේ ඔබට දැනේවි. හැබැයි ඔබ කරලා තියෙන්නේ ජීවත් වෙන එක විතරයි. කුමක්ද ඔබ කරලා තියෙන්නේ? ඔබ කැමති දේ කිරීම. ඔබ හිතනවා මං මේ කරන දේයින් කෙනෙකුට ගෙයක් ලැබෙනවා. ඒ ගේ ලැබුණම එයාලා සතුටු වෙනවා. බලන්න එතන කරලා තියෙන්නේ මොකද්ද කියලා. ඔයාගේ හිතේ පහළ වුණු යම්කිසි සිතුවිල්ලක් තිබුණා. මේක කළොත් මෙයාලා මෙහෙම සතුටු වෙයි. ඒ සතුට දකින මට සතුටු වෙන්න පුළුවන් කියලා. අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? එයාලගේ සතුට දිහා බලලා ඔබ සතුටු වීම කරලා තියෙනවා. අන්තිම එක තමයි උත්තරේ. මොකද්ද ඔබ කරලා තියෙන්නේ? ඔබට සතුටු වෙන්න පුළුවන් දෙයක් කරලා තියෙනවා. තව කෙනෙක් සතුටු කරලා ඔබ සතුටු වෙනවා. ඒක කවදාවත් වරදක්, අපහසු කරන්න හොඳ නැති දෙයක් කියලා අපි කියන්නේම නැහැ, කියන්නත් බෑ, කියන්නත් හොඳ නැහැ. හැබැයි ඔබ කරලා තියෙන්නේ අන්තිමට ඔබේ සතුට වෙන ආකාරයකින් සම්පාදනය කර ගැනීම. ඉතින් ඔබ ඔබේ සතුට හොයන එක නේද මුළු ජීවිතේ පුරාවටම කරලා තියෙන්නේ. ඔබ ජීවිතේ පුරාවටම සතුට හෙව්වට ඔබට පුළුවන් වුණාද බලන්න ඔබේ සතුට ළඟ රඳව ගන්න. ඒ ඔබේ සතුට ළඟ රඳව ගැනීමේ තියෙන හැකියාව විටින් විට අහිමි වෙලා යනවා. ඒ අහිමි වෙන්නේ කොහොමද? ගංගාවක් ගලාගෙන යනකොට සමහර තැන් තියෙනවා කඳු සිකර වලින් පහළට වැටෙනවා. එතකොට තැන වෙනස්, හඬ වෙනස්, ගමන වෙනස්. ඊට පස්සේ ජලධාරයේ වේගය වෙනස්. ඒ වගේමයි තනිතලා භූමියකට යනවා. එතකොටත් ඒ හඬ, ගමන, වේගය මේ සියල්ලක්ම වෙනස්. අන්න ඒ වගේ තමයි ජීවිතය කියලා කියන්නේ. වරින් වර වෙනස් වෙනවා.
හඬ, සැර, වේගය මේ සියල්ලක්ම වෙනස් වෙනවා. රසය, ගුණය පවා වෙනස් වෙනවා. ස්වභාවයන් පවා වෙනස් වෙනවා. ජීවිතය කියන්නේත් ඇත්තටම මේ වගේ දෙයක් තමයි, වෙනස් වෙනවා. මේ වෙනස් වීම වලට බඳුන් වෙනකොට ගඟ නම් ඉහළින් කඩාගෙන වැටෙනකොට අපිට කියන්න පුළුවන් ගඟ හඬා වැටෙනවා කියලා. ඇත්තටම ඔබත් හඬා වැටෙනවා. ඒක නිහිලින් පහළට කඩාගෙන වැටෙනකොට සද්දේ, ඒ හැම තැනකම ලොකු සද්දයක් තියෙනවා. ඒ සද්ද කඩාගෙන වැටෙනකොට තියෙන සද්ද ඔබත් ඔබේ ජීවිතේ කඩාගෙන වැටෙනකොට ලොකු සද්ද තියෙනවා. හැබැයි ලොකු නිහඬියාවකුත් තියෙනවා. බලන්න, යම්කිසි ඇල්ලක් බොහෝ ඈතට කිලෝමීටරයක් තරම් පහළකට ගලාගෙන වැටෙනවා නම් ඒ අතරමැද සද්දයක් දැනේවිද? ඒ ගලාගෙන හැලෙන තැනින් සද්දයක් දැනේවිද? නෑ. ඒවයි සද්ද දැනෙන්නේ නෑ. ඒක නිහඬ බවක්. හැබැයි පහළදී ලොකු සද්දයක් එක්ක තමයි ඒක මේකේ අර ක්‍රියාවලියේ අග අපිට ප්‍රතිඵලය පේන්න ගන්න. ඉතින් ඒ ක්‍රියාවලියේ අග ප්‍රතිඵලය පේන්න ගැනීමේ ගන්නකොට ඒ ශබ්ද නගනවා වගේම ඔබේ සමහර ලැබෙන විනිශ්චයන් නිසාවෙන්, සමහර අවස්ථාවලදී ලැබෙන පිළිතුරු නිසාවෙන් ඔබ ලොකු හඬා වැටීමකටපත් වෙනවා. එහෙම නැත්නම් ලොකු සිනහවකින් ඒක බාර ගන්නවා. අපි එතකොට කියනවා බාල් නටනවා, සංගීත සාජ්‍ය පවත්වනවා, පැදුරු පාටි පවත්වනවා, ලොකු සද්ද දානවා. ගෙදර ලොකු සද්ද දාගෙන සංගීතය අහගෙන ඉන්නවා. අර කඩාගෙන වැටිච්ච තැනක තියෙන එක්ක සතුට එක්ක දුක ප්‍රකාශනයටපත් කරනවා. දැන් ඔබට තේරෙනවද ඔබේ මානසික පරිවර්තනය වෙන විදිහට ඔබ පරිවර්තනය වුණා කියන එක? පයින් කාලාන්තරයක් ඇවිදපු කෙනාට බයිසිකලයක් මුණ ගැහුණා. එයා පරිවර්තනය වුණා බයිසිකලය පැදගෙන ගමන යන්න පයින් යනවා වෙනුවට. එයාට ත්‍රිරූද රථයක් හම්බ වුණාට පස්සේ එයා ඒකෙන් යන්න පුරුදු වුණා බයිසිකලෙන් යනවා වෙනුවට. වාහනයක් ගත්තට පස්සේ ඒකින් යන්න පුරුදු වුණා ත්‍රිවිල්ලකින් යනවා වෙනුවට. මේ විදිහට විවිධ තැන්වල විවිධ අය විවිධ විදිහට පරිවර්තනය වෙනවා. අන්න ඒ අර්ථයෙන් පරිණාමය වීම ගැන පිළිගන්න සහ බාර ගන්න පුළුවන්. ඒ වගේමයි මේ පුංචි කාලේ තිබිච්ච ශරීර කූඩුවේ මුදු මොලොක් බව ටික ටික අහිමි වෙලා ගිහිල්ලා ඒවා ටිකක් ගොරහැඬි දරදඬු රළු බවට පත් වෙනවා. ඒවත් පරිවර්තනය වුණා, පරිණාමය වුණා, වෙනස් වුණා. ඒවත් බාර ගන්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම සිදු වී තිබෙන්නේ පැවැත්මත් එක්ක යාව ජීව වෙච්ච යම්කිසි ක්‍රියාවලියක් සමග නේද? අන්න ඒ පැවැත්මත් සමග යාව ජීව වුණු ක්‍රියාවලිය යම් දවසක නිමා වෙනවා. ඒ නිමා වෙන මොහොත වෙනකොට ඔබ පරිශ්‍රණය කරගෙන තිබුණාද? ඇයි මං ඉපදුනේ? ඇයි මං ජීවත් වුනේ? මං රටට ලෝකයට කරපු දේ නෙවෙයි, මට මොනවද කරගත්තේ? ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ මං ලෝකයට යමක් කරා, ආගමට යමක් කරා, ශාස්ත්‍රුන් වහන්සේට යමක් කරා, මිනිස්සුන්ට යමක් කළා කියලා නම් ඇත්තටම ඔබ පරාදයි. ඔබට යමක් කරගෙන ඉවර වෙලා ඔබ රටට ලෝකයේ ශාසනයට ශාස්ත්‍රුන් වහන්සේලාට යම් කිසි දෙයක් කළා නම් අන්න ඔබ ජයග්‍රහණය කරපු කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඔබට යමක් කරගන්නේ කෙසේද යන්න විමසා බැලීම සඳහා තමයි ආගම අතික්‍රමණය කළ යුත්තේ. ආගම අතික්‍රමණය කළ යුත්තේ. කොහොමද ආගමක් අතික්‍රමණය කරන්නේ? ආගමක් අතික්‍රමණය කරනවා කියලා කියන එකට මම වෙන උදාහරණයක් කියනවා. මේ උදාහරණය 100% ගැලපෙන්නේ නැහැ. ඔබ මිනිකැට සොයා ගැනීමට නැත්නම් මැණික් සොයා ගැනීමට පොළොව හරන්නට ඕන. මහ පොළොවේම තියෙන යම් වස්තුවක් තමයි, යම් පාෂාණයක් තමයි මැණික් කියලා කියන්නේ. ඒ පාෂාණය සොයා ගැනීම සඳහා ඒ මිනිකැටය හා සමාන වූ යම් පාෂාණ ඔබට මුණ ගැහෙනවා. හැබැයි ඒව මිනිකැට නෙවෙයි. ඒ හමු වෙන හැම කැටයක්ම මිනි කැටයක් නොවන නිසා ඔබට මේ කැටෙන් කැටේ පරීක්ෂා කරන්න වෙනවා. සෝද බලන්න වෙනවා. මේක මැණික්ද මේක මොකද්ද කියලා පරීක්ෂා කරන්න වෙනවා. ඒ වගේමයි ඔබට ජීවිතේ ලැබෙන අරමුණුත් ඒ අතර මැණික් තිබෙනවා.
ඔබ එයත් සෝදා බලන්න ඕන. මිනිකැට හොයන හැම කෙනාටම මිනිකැට වටිනාම ඒවා හම්බ වෙන්නේ නැහැ. වටිනා ඒවත් හම්බ වෙනවා. වටිනාම ඒවත් හම්බ වෙනවා. හැබැයි හැම කෙනාටම වටිනා ඒවා හම්බ වෙන්නේ නැහැ. සමහරු කිසිම මිනිකැටයක කියන සලකුණක්වත් හම්බ වෙන්නේ නැතුව පතල බහින එක නැත්තම් මේ පොළව හොදන එක නවත්තනවා. බලන්න කල්පනා කරලා ඔබ ඔබේ ජීවිතෙත් මේ අවබෝධය නැමැති මණික හොයාගන්න. එහෙම නැත්තම් ජීවිතයේ සදාතනික සතුට සැනසීම. එහෙම නැත්තම් මං ඇයි ඉපදුනේ? මං ඇයි ජීවත් වුනේ? මං ඇයි මිනිසෙක් උනේ? මොනවද මම මේ හොයාගෙන ආවේ කියන පණිවිඩයට ඒ ප්‍රශ්නයට ඔබ පිළිතුරක් දී තිබෙනවද? සොයා තිබෙනවද? පරිශ්‍රණය කරලා තියනවද කියලා. ඔබ කරලා තියෙන්නේ අති බහුතරයක් පිරිස මේක කරලා තියෙන්නේ පණිවිඩයට පිළිතුරක් හොයනවා නෙවෙයි. අනුන්ට ආපු පණිවිඩවලට අනුන් විසින් දීපු අනුන්ගේ පිළිතුරු වලට සවන් දීම. සමහර විට ඒවා ඔබේ ළඟින් යනවා වෙන්න පුළුවන්. ඔබේ ප්‍රශ්නයට ළඟින් යනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ප්‍රශ්නය දන්නේ නැත්නම් එය පිළිතුරු බවට දැනගන්න විදිහකුත් නැහැ. ඔබේ ප්‍රශ්නය හැම විටම සැඟවිලා තිබෙන්නේ. ඒ සැඟවුණු ප්‍රශ්නය ඔය මෙතෙක් සිද්ධ වෙච්ච පරිණාමය නිසාවෙන් මතු උනාද නැද්ද කියන එක ඔබම තමයි දන්නේ. ඒකින්ද පරීක්ෂා කරලා බලන්න ඔබට ඔබ කවුද කියන ප්‍රශ්නය මුණ ගැහුණද? ඒ ප්‍රශ්නයට පිළිතුරු මුණ ගැහුණද කියන එක. එහෙනම් මේ පරිණාමය කියන එක සිද්ධ වෙන්නට උවමනාව තියෙන්නේ ඔබ ප්‍රශ්නය දැනගෙන ප්‍රශ්නයට පිළිතුරු සම්පාදනය කර ගැනීමමයි. මේකෙදි කියන්නට ඕන ආගම කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි ආගම අතික්‍රමණය කරන්න. ඔබ ඔබේ මව කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි දවසක ඔබ මවගෙන් ඈත් වෙන්න ඕන. ඔබ මවගේ පියයුරෙන් ලැබෙන කිරි අතික්‍රමණය කරන්න ඕන. ඒක ඉක්මවා යන්න ඕන. හැමදාම ඔබට මේ මව කිරි බිබී ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඔබේ අතික්‍රමණය කරන්නට ඕන. මේ මගේ විවරණයක්. මේක වෙන කෙනෙකුට වෙන විවරණයකට අදහස්පත් කරන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ වෙන අර්ථයක් ඇතුළාන්තයේ තියාගෙන. ඒ කියන්නේ ඔබ මොන්ටිසෝරියේ ඉන්නවා නම්, පෙර පාසලේ ඉන්නවා නම් ඔබ එය ඉක්මවා යන්නට ඕන. ඊට පස්සේ පළමුවෙනි ශ්‍රේණිය ඉක්මවා යන්න, දෙවෙනි ශ්‍රේණිය ඉක්මවා යන්න, තුන්වෙනි ශ්‍රේණිය ඉක්මවා යන්න. එහෙනම් ආගම කියන්නේ යම්කිසි තැනක තියෙන ශ්‍රේණියක්, යම්කිසි තැනක තියෙන අධ්‍යාපන ආයතනයක්. හැබැයි ඔබ කල යුත්තේ අධ්‍යාපනය ලැබීම නොවේයි, පරීක්ෂණය කිරීම. එහෙම නැත්නම් ඉගෙන ගැනීම කියන එක. ඒක ඉගෙන ගැනීම කියනවාටත් වඩාත්ම හොඳට ගැලපෙන දේ තමයි පරීක්ෂණය කිරීම කියන එක. පරීක්ෂණය නැත්නම් පර්යේෂණය කිරීම කියන එක. ඔබ පර්යේෂණය ආරම්භ කරන තුරුම ඔබ සිටින්නේ අතරමං වීමකයි. පර්යේෂණය ආරම්භ කර තුරුම ඔබ සිටින්නේ අතරමං වීමකමයි. එහෙනම් මේ අතරමං වීමෙන් මිදීම සඳහා හොඳම ක්‍රමය තමයි පරිණාමය සිද්ධ වීම. පරිණාමය සිද්ධ වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔබ යම්කිසි තැනක යම්කිසි කෙනෙක් සමග සාකච්ඡාවක් කිරීම. ඒ සාකච්ඡාවක් කරනකොට ඒ සාකච්ඡාවට තුඩු දෙන කාරණා අසි ඔබ යමක් හොයනවා. එයාගෙන් ඒ පණිවිඩය ලැබෙනවද කියලා, එයාගෙන් ඒ ප්‍රශ්නයට උත්තරේ ලැබෙනවද කියලා, මං නොදන්න නොතේරෙන යමක් එතන තියෙනවද. හැබැයි ඔබ එක තැනක නවතින්න බෑ. යම්කිසි දවසක් එනවා මං හොයන්නේ මේක, මං හෙව්වේ මේක, හරි ඒක මට හම්බුණා, දැම්මට අපෝ හොයන්න දෙයක් නැහැ කියලා අර්ථයක් ඔබට එන දවසක් එනවා. අන්න ඒ අර්ථයේ එන තාක්කල් ඔබට ළඟම ඉන්න කලන මිතුරා සමග පර්යේෂණය කරන්න, සොයන්න, විමසන්න, හැමතිස්සෙම සාකච්ඡාවක් කරන්න. ඒකට කියනවා කාලේන ධම්ම සාකච්ඡා කියලා. ඔබ බහුතරයක් දෙනා සාකච්ඡා කරන්නේ අනුන්ගේ දෙයක්, රටේ දෙයක්, දේශපාලනික දෙයක්. එහෙම නැත්නම් Tamanගේ ජීවිතයට නොවැදගත් දෙයක්. අපි හිතමු චිත්‍රපටයක විවරණයක්, නවකතාවක විවරණයක්, ටෙලි නාට්‍යයක විවරණයක්,
පාසලක විවරණයක්. මේ හැම දෙයක්ම ඔබේ ප්‍රශ්නයට උත්තරේ නෙවෙයි. හැබැයි එතන වෙන දෙයක් තියෙනවා. කුමක්ද? ඔබේ පැවැත්මට උත්තර ලැබිලා තියෙනවා. කවදාවත් පැවැත්මට උත්තර නොදී ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ. එහෙනම් පැවැත්මට උත්තර දෙන එක තියෙන්නේ ආහාර, ජලය සහ ඝන ආහාර කියන ඒවා. ඊට පස්සේ වාතය, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් මේ ආදී දේවල් ටික නැත්නම් වාසස්ථාන සහිතව මේ ආදී දේවල් ටික ඔබේ ජීවිතයේ පැවැත්ම සඳහා ලබා දුන්න පිළිතුරු. අවශ්‍ය පිළිතුරු, ලබා දිය යුතු පිළිතුරු. හැබැයි ඔබ ඒව අතික්‍රමණය කරන්නට ඕන. ඒ අතික්‍රමණය කරනවා කියලා කියන්නේ ඒව අත්හරිනවා කියන එක නෙවෙයි. ඒ තුල ඉන්න ගමන් ඊට වඩා දෙයක් හොයන බව. ඔබ යම්කිසි software එකක් හැදුවා නම්, මුදුකාංගයක් හැදුවා නම්, ඒ මුදුකාංගය නවීකරණය නොකොට ඒ තුලම හිටියොත් එහෙම ඔබට වඩා නවීකරණය කරන ලද මෘදුකාංග ලෝකයට එකතු වෙනකොට ඔබේ මෘදුකාංගය යල් පැන ගිය එකක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි ඔබත් යල් පැන ගිය කෙනෙක් බවට පත් නොවි අනාගත භවයක ලැබෙන සතුටක්, සැනසෙල්ලක් හෝ හොඳ උත්පත්තියක් වෙනුවෙන් විතරක් සීමා කොටගෙන නැත්නම් එහෙම අදහසක් විතරක් තියාගෙන ඔබ කවදාවත් නොදුටු සහ නොදකින ඉපදීමක් ගැන තියාගෙන ඔබේ ඉපදීම හරිද? වෙන කෙනෙකුගේ ඉපදීම ගැන නෙවෙයි කියන්නේ. ඔබ කවදාවත් නොදුටු නොදන්න ඔබේ ඉපදීමක් හෝ පෙර භවයක ඔබ කවදාවත් නොදන්න නොදැක්ක ඔබේ පෙර භවයක ඉපදීමක් හෝ සෙවීමට මත්තෙන් ඔබ සොයා ගන්න එවිට ඔබේ මේ පරිවෘත්තීය ක්‍රියාවලියම නැත්නම් පරිණාමීය ක්‍රියාවලිය ඔබට සැබවින්ම අර්ථ ගන්වා ගැනීමේ හැකියාව වෙනවා. අන්නේ පරිණාමීය ක්‍රියාවලිය අර්ථ ගන්වා ගැනීමට හැකියාව වෙච්ච දවසටත් ඔබ ඔබේ පණිවිඩය ඔබට ලබා දුන්න වෙනවා. එපමණක් නොවේයි, ඔබ ඔබට යමක් කරගත්තා වෙනවා. ඔබ හැමදාම අනුන්ට යමක් කරපු කෙනෙක් නම් දැන් ඔබ ඔබට යමක් කරගන්න. අන්නේ ඔබ ඔබට යමක් කර ගැනීම තුලින් පමණමයි ලෝකේ දැහැමි, සාර්ථක, සාධාරණ පුජ්‍යලයක් බවට පත් වෙනවා පමණක් නොවේයි, ප්‍රීතිමත්ම පුජ්‍යලයා බවට පත්වීමේ හැකියාව තිබෙන්නේ. ඔබ දන්නවද දේශපාලන ලෝකයේ තුල සමහර පුජ්‍යලයෝ දේශපාලනට එනවා. ඔවුන් මිලියන ගණන් මුදල් රාජ්‍යයට බදු වශයෙන් ගෙවනවා. ඔවුන්ට ජීවිතේ ලබන්න තවත් දෙයක් නැහැ වගේ ඔවුන්ට තේරෙන්නේ. ඔවුන්ට දැන් අවශ්‍ය දෙයක් තියෙනවා, ඒ තමයි බලය. ඊට පස්සේ අවශ්‍ය දෙයක් තියෙනවා, ඔවුන් බලාපොරොත්තු වෙන සිහිනයක් තියෙනවා. ඒ සිහිනය මේ පොළවේ පැල කරන්න. ඒවා එකක්වත් වැරදි කියලා කියනවා නෙවෙයි මෙතන කියන්නේ. ඒ ඔවුන් කරන දේ දවසක කල්පනා කරනෝ මේ කරලා තියෙන්නේ කාටද? මටද? ලෝකයටද කියලා. ඔවුන් හැමතිස්සෙම වැඩ කරන්න හොයන්නේ ලෝකයට. ඔබ ඔබට වැඩක් නොකොටගෙන ලෝකයට වැඩක් කරන්න යනවා කියලා කියන්නේ ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේව අතික්‍රමණය කළා කියන එකයි. කිසි දිනකවත් ඔබ ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ අතික්‍රමණය කිරීමට නොසිතිය යුතුයි. ඒකේ පදනම එකට එහෙම කියන්න හේතුව තමයි ඔබ ශාස්ත්‍රෝන් වහන්සේ ළඟට එනකොටම ඔබ මම මේ කියන පණිවිඩය ග්‍රහණය කරගන්නකොටම ඔබ ශාස්ත්‍රූ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබට සිද්ධ වෙන්නේ ඔබවම අතික්‍රමණය කරන්න නේද? කවදාවත් ඔබට ඔබව අතික්‍රමණය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මක් නිසාද? ඔබ තමයි එතකොට ශාස්ත්‍රූ වෙන්නේ. ඔබ ශාස්ත්‍රූ වුණාට පස්සේ ඔබට වෙන ශාස්ත්‍රූ කෙනෙක් ගැන කතා කරන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් වෙන්නෙත් නැහැ. මක් නිසාද? ලෝකයේ නිර්මාණකරුවා ඔබ බවට පත්වන නිසාවෙන්. ඒ නිසා මම යෝජනා කරනවා මේ ආදරණීය සහෘදයින්ට අපට සවන් දෙන, අපව අහන කියන, අපව බලන, අපව නරඹන, ඒ වගේම අපට මේ subscribe ආදී comment ආදී දේවල් දුන්නත් නොදුන්නත් ඔබට යමක් ඔබේ ජීවිතයට ළඟා කරගන්නට
යමක් අපිට දෙන්න පුළුවන් වුණා නම් ඒ තුලින් මට පුළුවන් වෙනවා නම් ඔබට සැනසille මාවතක් විවර කර දෙන්න. මා සොයන දේ ඒක. මක් නිසාද යත් මා සතුට සොයාගෙන යනකොට මට මුණ ගැහුණු බාධක තව කෙනෙකුට මුණ ගැහෙනවා වෙන්නට පුළුවන්. ඒ මුණ ගැහෙන බාධක වලට යම් රුකුලක් දීමින් ඒ බාධක තරණය කරන්නට අවස්ථාවක් සලසා දීමයි මගේ ව්‍යායාමය උත්සාහය. ඉතින් ඒ සාර්ථක කර ගැනීමට හැකිවන්නේ ඔබ සාර්ථක වීමෙන්. මා සාර්ථක වීම ඔබ සාර්ථක වීමයි. ඔබ සාර්ථක වීම මගේ සාර්ථක වීමමයි. ඉතින් ඒ සාර්ථකත්වය ළඟා කර ගැනීමට ලබා ගැනීමට ඔබ ඔබව පරිශ්‍රණය කරන්න, ඔබ ඔබව සොයන්න, ඔබ ඔබව අතික්‍රමණය කරන්න. නමුත් ඔබට ශාස්ත්‍රෝන් අතික්‍රමණය කිරීමට නොයන්න. ඔබට අනෙක් හැම දේම අතික්‍රමණය කර පසු ඔබට ශාස්ත්‍රෝ කියන পদවිය ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ශාස්ත්‍රෝ යනු කුමක්ද යන්න හරියට තේරුම් නොගෙන මම මේ කියන වචනය තුල ගොනු වීමෙන් ගැබ් කර ගැනීමෙන් ඔබ තවත් කොටු වීමකට, සිර වීමකට, අපි කියන පදපරමයක් වීමට හැකියාව තිබෙනවා. පදපරමයක් කියලා කියන්නේ පදය අල්ලාගෙන ඒ තුල සිරවීමක්, බංකරයක් හදාගෙන, කුටියක් හදාගෙන, ගාලක් හදාගෙන, නැත්තම් සිපිරිගයක් හදාගෙන ඒ තුල ඉන්න කෙනාට කියනවා අපි අන්නර කියන සිරවීමට ලක් වෙච්ච පුජ්‍යලයා කියලා. එහෙනම් පදපරමයක් නොවි ඔබ ඔබේ ජීවිතයේ පරිශ්‍රණාත්මකව සොයන්න. ඔබට මේ අපගේ කතිකාව පිටුවහලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ජීවිතයේ සදාතනික සැනසීම සතුටම හමු වේවායි ප්‍රාර්ථනා කරමින් අද අපේ වැඩසටහන නිමාවටපත් කරනවා. ඉතින් ඔබ බෙදා හැරීමෙන් සහ ඔබේ අදහස් දැක්වීමෙන්, ඔබේ ප්‍රශ්න අප වෙත ඉදිරිපත් කිරීමෙන් අපේ මේ වැඩසටහන් තව තවත් දිරිගැන්වීමකින් යුතුව කරගැනීමේ හැකියාව තිබෙනවා. එබැවින් ඔබට ආරාධනා කරනවා අප හා සමග සම්බන්ධ වෙන්න, ඔබේ ගැටලු අප වෙත යොමු කරන්න. අපිට හැකි ආකාරයෙන් පිළිතුරක් සම්පාදනය කර දීමට අපේක්ෂා කරනවා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක් වේ.